Welcome to the content creators. ඉතින් අද කතා කරන්න යන්නේ මෙතෙක් කතා නොකරපු සහ ඔයාට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක්. මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ එක YouTube ඔස්ටාර්ලට නම් වැදගත් වෙන එකක් නැහැ. සෝ අලුතෙන් YouTube පටන් ගන්න ඉන්න අයට සහ මම වගේ අලුතෙන් පටන් ගත්ත ඔයාට වැදගත් වෙයි. ඔයා YouTube පටන් ගන්නවා නම් සහ ඔයා දැනටමත් YouTube පටන්ගෙන නම් ඉන්නේ. ඔයාට මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම ප්‍රශ්න ගොඩක් ඇති. සෝ ඉතින් මම ඔයාගේ ප්‍රශ්න ආවේ කොහොමද සහ ඒ ප්‍රශ්න වලට උත්තර මම හොයලා දෙන්නම්. මම ඔයා වෙනුවෙන් කතා කරන්නම්. මට ඒ ප්‍රශ්න ආපු විදිය සහ කොහොමද මම ඒ ප්‍රශ්න විසඳගත්තේ කියලා. ඊට කලින් එයා අපේ හැඩක් පෙච් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. හරි. මම මගේ පළවෙනි ටෙක් රිවිව් එක ෆේල් වුණා. මට හිතුණා මේ වැඩේ හරියන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එකට views නැහැ සහ මේ වීඩියෝ එක reach වෙන්නේ නැහැ. ඒත් මම මේ ෆේල් එකෙන් ඉගෙන ගත්ත දේවල් පහක් තියෙනවා. ඒ දේවල් නිසා අද මගේ වීඩියෝ වල පොඩ reach එක වැඩි වෙන්න පටන්ගෙන තියෙනවා. අලුත් YouTuber කෙනෙක් විදිහට මේ වීඩියෝ එක මම ෆේල් වුණ හේතුව සහ මම මේක හදාගත්තේ කොහොමද කියලා කතා කරනවා. මට පළවෙනි වීඩියෝ එකේදී මොකද්ද කරන්න කියලා ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. මයික් එක ඔන් කරා කතා කරා කිසිම රසවත් බවක් නැහැ. ඒත් දැන් මම ලස්සන හොඳ පොයින්ට්ස් හදා ගන්නවා. ප්‍රොඩක්ට්ස් වල ඩීටේල්ස් දීලා ගන්නවා. මොකද මිනිස්සු කැමති පැහැදිලි සරල දේවල් වලට සහ මම කවදාවත් මගේ වීවර්ස්ලව රස්තියාදු කරේ නැහැ. විස්තරේ ලස්සනට කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ විදිහට තමයි මගේ ඔඩියෝ එක හදාගත්තේ. දෙවෙනි එක වීඩියෝ ක්වොලිටි එක මම මගේ මූණ වීඩියෝ දැම්මේ නැහැ. ඒත් මම මගේ විස්තරයට මගේ රිවිව් එකට ගැලපෙන විදිහට වීඩියෝ එක හැදුවා. ඒත් පළවෙනි වීඩියෝ එකේ ඩීටේල්ස් එක පැහැදිලි මදි. මොකද ඒක මගේ පළවෙනි වීඩියෝ එක නිසා මම එඩිටින් ගැන ලොකුවටම බැලුවේ නැහැ. පස්සේ මම බීව කෙනෙක් වගේ වීඩියෝ එක දිහා බලද්දි මට තේරුණා මේ වීඩියෝ එකේ කිසිම ලස්සනක් නැහැ සහ ආසාවක් නැහැ. මොකද මට මේ වීඩියෝ එක මෙතනින් එහාට තවත් බලන්න ආසාවක් ඕමනාවක් හිතෙන්නේ නැහැ කියලා. ඉතින් මගේ වීඩියෝ එක මම බලද්දි ආස නැත්තම් තව බීව කෙනෙක් මගේ වීඩියෝ එක බලයිද? මම CapCut PC version එකේ තමයි edit කරේ. ඒ version එකේ සමහර features ගන්න මට pro mode එක buy කරන්න ඕන. ඉතින් මම free version එකක් download කරා. ඔයා මේ ෆ්‍රී වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරන්න දන්නේ නැත්නම් මම උඩින් දාන්නම් වීඩියෝ එක. ඊට පස්සේ හොඳ වීඩියෝ ඩීටේල්ස් දැම්මා. විෂුවල් එක පුළුවන් උපරිම වෙලාවක් අරන් ඇනිමේෂන් දාලා වීව කෙනෙක්ට වීඩියෝ එකේ ඩීටේල්ස් හොඳට තේරෙන්න හැදුවා. සහ බලන් ඉන්න ආස වීඩියෝස් දැම්මා. ඉතින් වීඩියෝ එක මිනිස්සු කොච්චර වෙලාවක් බලනවද? වීඩියෝ එක දාපු ගමන් මිනිස්සු බලන්න නැතුව යනවද? අන්න ඒ හේතුන් මත YouTube ඇල්ගොරිතම් එකෙන් ඔයාගේ වීඩියෝ එක කොච්චර අයට පෙන්නනවද කියලා තීරණය කරනවා. මතක තියාගන්න ඔයා වීඩියෝ එකක් හදද්දි ඔයා අනිවාර්යෙන් වීවර්ස්ලගේ පැත්තෙන් බලන්න. මොකද මේ වීඩියෝ එක ඔයාට සෙට් වුණාට ඒ වීවර්ස්ලට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි search engine optimize කියන්නේ. නැත්නම් SEO optimize. මම මගේ පළවෙනි වීඩියෝ වල hashtag, keywords, description, title හොඳට දැම්මා. ඒත් මට එතනදී එක ප්‍රශ්නයක් ආවා. මෙච්චර හොඳට මේ දේවල් දාලත් ඇයි views නැත්තේ? ඇයි reach වෙන්නේ නැත්තේ කියලා. සෝ මම දැක්කා සමහර අය සල්ලි වලට සබ්ස්ක්‍රයිබර්ස් ආරන් දෙනවා. නැත්නම් සල්ලි වලට views ආරන් දෙනවා. ඒත් ඒවා ෆේක් අය. කතාව SEO optimize ගැන. ඉතින් ඔයා කොච්චර keywords, hashtag දැම්මත් වැඩක් නැහැ. ඔයාගේ වීඩියෝ එක quality නැත්නම් සහ ඔයාගේ audio එක quality නැත්නම්. ඔයාගේ වීඩියෝ එක මිනිස්සුන්ට කොච්චර වැදගත්ද? මිනිස්සු කොච්චර බලන්න ආසයිද? ඒ දේවල් පදනම් කරගෙන තමයි ඔයාගේ වීඩියෝ එක rank වෙන්නේ. මේ rank වෙද්දී අපි කියමු කෙනෙක් වීඩියෝ එකක් සර්ච් කරනවා. ඔයාගේ වීඩියෝ එක හොඳයි නම් මිනිස්සුන්ට බලන්න පුළුවන් නම් ඔයාගේ ටැග්ස් හරහා ඒ වීඩියෝ එක වීවර්ට සජෙස්ට් කරනවා. ඔයාගේ වීඩියෝ එකේ ක්වොලිටි එක අනුව ඔයාගේ කීවර්ඩ්ස් අනුව වීඩියෝ එක යම් ප්‍රමාණයක් උදව් කරනවා වීවර්ස්ට පෙන්වන්න. සෝ මේ කීවර්ඩ්ස් 100%ක්ම ඔයාගේ වීඩියෝ එකට බලපාන්නේ නැහැ. සෝ ගයිස් ඔයාලා දන්නවා ඇති Mr. Beast කියන number 1 YouTuber. එයා කිසිම හැෂ්ටැග් එකක්වත් කීවර්ඩ් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් එයාගේ views මිලියන ගාණක් එනවා. මොකද එයාගේ content වලට මිනිස්සු ආසයි. ඔයාට පොඩි අදහසක් එන්න ඇති මේ හැෂ්ටැග් සහ කීවර්ඩ්ස් ගැන. ලොකුවට හිතන්න ඕන නැහැ. ඔයාට මේ හැෂ්ටැග්, title, keywords, description ගැන අදහසක් නැත්නම් ඔයාට ChatGPT එකෙන් මේ දේවල් හොයාගන්න පුළුවන්. හරි. හතරවෙනි දේ තමයි time එක සහ consistency එක. මේක නම් ඔයාගේ reach එකට බලපානවා. මම වීඩියෝ දැම්මා මට පුළුවන් දවසට මට හිතෙන දවසට මට හිතෙන වෙලාවට මම ටිකක් හොයලා බැලුවා. YouTube වල 10 දෙනෙක් හොඳට රිසර්ච් කරා. මගේ වීඩියෝ අප්ලෝඩ් කරන ස්ටයිල් එකයි එයාලගේ අප්ලෝඩ් ස්ටයිල් එක ගොඩක්ම වෙනස්.
මෙයාලගේ ඔඩියන්ස් එකට පුරුදු කරලා තියෙන්නේ මේ වෙලාවට මේ දවසට වීඩියෝ එක දානවා කියලා. සහ මට හොයාගන්න ලැබුණා වීඩියෝ එක ටයිම් එකකට එක කන්සිස්ටන්සි එකට අප්ලෝඩ් කරාම YouTube ඇල්ගොරිතම් එක ට්‍රේන් වෙනවා කියලා. මොකද ආවට ගියාට වීඩියෝ දානවට වඩා හොඳ ටයිම් එකක් තියාගෙන පිළිවෙලට වීඩියෝ දාද්දි වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ channel එක හොඳට රීච් වෙනවා. අනික ඔයාගේ ඉන්න ඔඩියන්ස් එක පුරුදු වෙනවා. එයාලා දන්නවා ඔයා මේ දවසට මේ වෙලාවට වීඩියෝ එකක් දානවා කියලා. විශේෂම දේ ඔයා වීඩියෝ අප්ලෝඩ් කරද්දී අනිවාර්යයෙන්ම ෂෙඩියුල් කරලා දාන්න. එක ටයිම් එකකට වීඩියෝ දාන්න. එතකොට පිළිවෙලයි සහ වීඩියෝ රීච් වෙන බලනවා. ඉතින් ඔයාට මේ කන්සිස්ටන්සි එක සහ ටයිම් එක ගැන පොඩි අදහසක් එන්නේ නැති. වැදගත්ම සහ අන්තිම එක තමයි YouTube thumbnail. මගේ පළවෙනිම thumbnail එක තමයි මේ උඩින් තියෙන්නේ. මට මුලින්ම thumbnail එක ගැන කිසිම අදහසක් තිබ්බේ නැහැ. මේක දැක්කම ක්ලික් කරන්න හිතෙන්නේ නැහැ. ඒ තරමට කැතයි. ඔයා දන්නවද ඔයාගේ වීඩියෝ එක කොච්චර ක්වොලිටි වුණත් කොච්චර හොඳ වුණත් 90%ක්ම මේ වීඩියෝ එක ක්ලික් කරන්න ඔයාගේ thumbnail එක බලලා කියලා. views එන්නේ නැහැ, වීඩියෝ එක කවුරුත් බලන්නේ නැහැ. ප්‍රධානම හේතුව තමයි thumbnail එක. මිනිස්සු ආසයි ලස්සන පාටට, ලස්සන දේවල් වලට. ඔයාට පුළුවන් නම් ඔයාගේ වීඩියෝ එකේ අන්තර්ගතයේ මේ thumbnail එකට දාන්න. සහ මිනිස්සු දැක්කම මේ thumbnail එකට ආකර්ෂණය වෙන විදිහට හදන්න. මිනිස්සු ආස පාටවල් දාලා, ලස්සන අකුරු දාලා ඔයා මුලින්ම viewer කෙනෙක් විදිහට බලන්න. වීඩියෝ එක දැක්කම ක්ලික් කර යන්න බැරි විදිහට ආකර්ෂණය වැඩි වෙන විදිහට thumbnail එකක් ඩිසයින් කරන්න. මතක තියාගන්න ඔයා viewer කෙනෙක් විදිහට බලන්න. ඔයාගේ මුළු වීඩියෝ එකම කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. ඔයාගේ මේ thumbnail එක දැක්කම ක්ලික් කරලා බලන්න හිතෙන්නේ නැත්තම්. අන්තිමේදී ෆේල් එකක් කියලා හිතුණු වීඩියෝ එකක් නිසා මම පාඩම් 5ක් ඉගෙන ගත්තා. ඒ නිසා මගේ channel එක ගොඩක් නෙමෙයි පොඩ හරි grow වෙන්න පටන් ගන්න තියෙනවා. ඔයා අලුත් YouTuber කෙනෙක් නම් ඔයාගේ ෆේල් එක ගැන දුක් වෙන්න එපා. උඩට ගිය අය subscribersලා එකින් දෙකෙන් තමයි පටන් ගත්තේ. වැදගත්ම දේ ඉවසීම. පැලයක් හිටවපු ගමන් ගෙඩියක් ගන්න බෑ. ඔයාගේ අතින් වැටෙන පොහොර, ඔයාගේ නඩත්තුව අනුව තමයි ඔයාගේ අස්වැන්න කොච්චරද කියලා තීරණය වෙන්නේ. අනික අද වීඩියෝ එකක් දාලා හෙට earn කරන්න බෑ. ඒක ඔයාටත් පොදුයි සහ මටත් පොදුයි. ඔයාට මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න. subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එකේ නොදන්න දේවල් සහ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මෙතෙක් හිටපු හැමෝටම සුබ දවසක්.